දකුණු කොරියාව කියවපු ගමන් ආහාරයක් නම් ඔබට මතක් වෙන්නේ මොනවද? රාමෙන්නේ අනිවාර්යයෙන්ම වර්තමානයේ වෙන විට දකුණු කොරියාව විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරාම මේ රාමෙන් කියන නූඩල්ස් වර්ගය කන්නට ආහාරයේ රස විඳින්නට පෙළඹෙලා තියෙනවා. මොකද විශේෂයෙන්ම දකුණු කොරියානු ටෙලිනාට්‍ය වලින් අපි නිරන්තරයෙන් දකිනවා මේ රාමෙන් ආහාරයට ගන්නවා. ඒ දෙයත් එක්ක මේක ලෝකේ පුරාම ප්‍රචලිත වෙච්ච ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා ලංකාවෙත් කොරියානු ආහාරවලට ආදරය කරන රාමෙන් වලට ආදරය කරන ඔබ වෙනුවෙන්ම රාමෙන් එකක් හරිම රසට හදාගන්නේ කොහොමද කියලා ඔබට කියන්න ඕනේ කියලා. අද මම ඔයාලට කියා දෙන්නේ කොහොමද ඔයාලා කවුරුත් දන්න ලාමියන් එක කොහොමද හදාගන්නේ කියලා. ලාමියන් වර්ග ගොඩක් තියෙනවා. වැඩියෙන්ම ජනප්‍රියම ලාමින් එක තමයි සින් ලාමියන් කියන්නේ. මම සින් ලාමින් එකක් තමයි අද හදන විදිය කියා දෙන්නේ. ඊළඟට මේක හදන්නේ සුප්පයක් විදියට. මම දැන් කියා දෙන්නම් කොහොමද නිවැරදිව මේක හදාගන්නේ කියලා. මුලින්ම මේක රත් කරන්න ඕන. මේක උණු වතුරේ තමයි හදන්නේ. අපි සාමාන්‍ය මේක සෙනඟ නූඩල්ස් එකක්. මේ වගේ පොඩි පෝට් එකක් ඕන මේක හදන්න. ඊට පස්සේ මම අරගත්ත මේකට වතුර මිලිලීටර් 450. ඒ රසට හැදෙන්න ඕන. වතුර අඩු වුණොත් ස්පයිසි වැඩි වෙනවා. වතුර වැඩි වුණොත් දීර ගතිය වැඩි වෙනවා. ඊළඟට මේකේ ග්‍රෑම් 120 ලාමින් පැකට් එකක් මම ඉස්සෙල්ලාම මේකට වතුර ටික ඇඩ් කරගන්නවා. විනාඩියක් දෙකක් විතර අපි ඉඳලා ඊට පස්සේ තමයි අපි ස්පයිසි දාන්නේ. ඒකට මේක ලාමින් පැකට් එක ඇතුලේ තියෙනවා සිල්වර් පාට එක ස්පයිසි එක. මේක මේ වෙජිටබල් ටික. දැන් වතුර ටිකක් රත් වෙලා තියෙන්නේ. ඒකට දාගන්නවා අපි වෙජිටබල් ලුයි. මේකේ තියෙනවා කැරට් තියෙනවා මේ වෙජිටබල් එකේ, මස්රූම් තියෙනවා, ලීස් තියෙනවා. මේක තමයි ස්පයිස් පැකට් එක ඇතුලේ තියෙන ස්පයිසි. ස්පයිසි ටික පොඩ්ඩක් වෙජිටබලුත් එක පොඩ්ඩක් රත් වෙන්න තියලා වතුර ටික නටනකොට වගේ වෙනකොට අපි ලාමින් එක ඇඩ් කරගන්න. අපි වතුර උණු වෙනකොට වාෂ්ප වෙනවනේ. වාෂ්ප වෙනකොට වතුර ප්‍රමාණය අඩු වෙනකොට ලාමින් එකේ ස්පයිසි ගතිය වැඩි වෙලා රසය වෙනසක් වෙනවා. ඒක නිසා වහලා තම්බ ගන්න එක තමයි වඩාත්ම සුදුසු. දැන් ලාමින් එක තැම්බෙන ගමන් තියෙන්නේ. මං ඔයාලට කියන්නම් මේකේ තියෙන අපි මේකට පාවිච්චි කරේ වතුර ෆිල්ටර්ස් වතුර. ඔයාලට බෝතල් වතුරක් පාවිච්චි කරන්න පුළුවන්. ෆිල්ටර්ස් වතුර බෝතල් වතුර පාවිච්චි කරනවා කියලා කිව්වේ අපිට මේකට ඕන නැචරල් වතුර. ඔයාලට පුළුවන් දැන් මේ ලාමින් එක තැම්බෙන ගමන් තියෙන්නේ. මේකට දැන් මේ ඔයාලා මේකට මියුට් වර්ග ඇඩ් කරනවා නම් ලාමින් එක දාන්න කලින් ඇඩ් කරන්න. ඒකට හේතුව තමයි මියුට් වර්ග තැම්බෙනට පොඩි වෙලාවක් යනවා. ලාමින් එක මේක මොකද විනාඩි 2-3ක් ඇතුළත සෙනික නූඩල්ස් එකක් මේක. දැන් මම මේකට ඇඩ් කරගන්නවා බිත්තරයක් දාන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට මේ වගේ ලාමින් එක සාමාන්‍ය ප්‍රමාණයට තැම්බුණාට පස්සේ දාන්න. නැත්නම් මේ ලාමින් එක සම්පූර්ණයෙන්ම තැම්බුණාට පස්සේ දැම්මොතින් ඒත් ලාමින් එක තැම්බිලා වැඩි වෙනවා. අපිට ඕන නම් මේ බිත්තරේ ගහලි ඉවරලා මේකේ සීල් සුප් එකත් එක්ක බිත්තරේ කන්න පුළුවන්. නැත්නම් අර අපි බෝසයි එකක් දානවා වගේ මේක උඩින් දුවට පස්සේ මේක වහලා දුවන් පස්සේ මේ බිත්තරේ නිකම්ම තැම්බෙනවා. මම ඒ හතරේ මේකට මම ලීස් විතරක් ඇඩ් කරගන්නවා. ඔයාලට කැමති නම් ඔයාලට පුළුවන් වෙනත් වෙජිටබල් වර්ගත් මේකට ඇඩ් කරගන්න. මම මේකේ නියමම රස ගන්න ඕන නිසා තමයි වෙන කිසිවක් ඇඩ් නොකර මේකේම රස තමයි ගන්න හදන්නේ ලාමින් එකේම රස. නැත්නම් අපිට පුළුවන් මේ වගේ වෙනත් වෙජිටබල් අපේ ගාව තියෙනවා ඒවත් ඇඩ් කරගෙන අපි ලාමින් එකත් එක්ක කොරියාවෙද්දී ගොඩක් අය මේ කිම්චි කියන්නේ අපි පොල් වර්ග ආහාරයට ගන්නවා වගේ ඒ සියලුම කෑමත් එක්ක මේ කිම්චි ආහාරයට ගන්නවා. ඒකවල අපිට ලාමින් එකට ඕන නම් මේකට කිම්චි දාගෙන කන්නත් පුළුවන්. දැන් මේක ලාමින් එක හොඳට තැම්බිලා තියෙන්නේ. මේ බිත්තර එකත් තැම්බිලා. මේ තමයි මං හදාගත්තු ලාමින් එක. දැන් මම මේක මේ වගේ පෝට් එකකට දාගන්නවා. මේ විදිහට තමයි ලාමින් එක හදලා ඉවරනම් පස්සේ දකින්න ලැබෙන්නේ. මම ඒකට මෙහෙම ලස්සනටත් එක්ක මේක තමයි ලාමින් එකක් සාමාන්‍ය විදියට නිවැරදිව හදාගන්න විදිය.